හායි යාළුවනේ කොහොමද ඔයාලට ලස්සන පරිසරයක තියෙන අලුත් ගෙදරට පදිංචියට ආපු අපිට මුහුණ දෙන්න සිද්ධ වුණු ලොකුම ප්‍රශ්නේ තමයි මෙන්න මේ කුණු කසල ප්‍රශ්නේ. මෙහෙට කුණු ගිනින ලොරිය එන්නේ සතියට එක දවසයි. ඉතින් සතියක් අපි කුණු ටික වීසි කරන්න බලාගෙන ඉන්න ඕන. ඒක ඇත්තෙන්ම ලොකුම ප්‍රශ්නයක්. දවස ගානේ කුස්සියෙන් අයින් වෙන කුණු ටික එකතු කරලා අපේ මහත්තයා දවසක් ගැන දවසක් ගිහිල්ලා තැනකට දානවා. මේ ගමක් ඇතුලේ එක තැනක් තියෙනවා. අපි මේ ගිහිල්ලා එතනට තමයි දාන්නේ. ඔය සතියට දවස් දෙකක් වගේ ලොකු කුණු ලොරියක් ඇහිලා ඉතින් කුණු අරගෙන යනවා. ඉතින් ගොඩක් මිනිස්සු වෙලා ඉතින් එතනට කුණු දානවා. අපි නම් ගිහින් දාන්නේ වෙට් විතරයි. ඩ්‍රයි අපි එකතු කරනවා. කියන්නේ සතියක් එකතු කරලා මෙහෙට කුණු ලොරිය එනවනේ. ඒ එන දාසට ඩ්‍රයි ටික දෙනවා. දැන් මෙහෙ කිරි පැකට් එතකොට කර්ඩ් ඒවා ඉන්නේ මේ පැකට් වල. ඉතින් මම මේ පැකට් හොදලා තමයි කුණු එකට වීසි කරන්නේ. ඒ වගේම මේ මොකද්ද මාළු මස් ගෙනාවා මේ බෑගුත් මම සබන් දාලා හොදලා තමයි කුණු එකට දාලා මේ තියන්නේ. මම පෙන්නන්නම් ඕගොල්ලන්ට මම මේ ඩ්‍රයි මොකේද එකතු කරන්නේ කියලා. බැල්කනියේ මම මෙන්න මේ බකට් එක තියලා තියෙනවා. මේකට මම මේ ඩ්‍රයි ටික එකතු කරනවා. එකතු කරලා වියලා ලොරිය ආවහම දෙනවා. මේ තමයි මෙහි කුණු ගෙනියන්න එන කුණු ලොරිය. මෙහි අතුරු පාරවල් වල ලොකු කුණු ලොරිය එන්නේ නැහැ. මෙන්න මේ වගේ ත්‍රිවිල් එකකට මේ අර පිටිපස්සට එහෙම බක්කියක් හදලා හදපු මේ කුණු ලොරි තමයි එන්නේ. මේ ඔයාලට පේනනේ දෙපැත්තෙන් බෑග් එහෙම මේ එල්ලලා තියෙනවා. ඒ ලොරිය උඩ ඉන්න කෙනා අපි ඩ්‍රයි දැම්මහම ඒ වෑන් මේ තෝර ඒ බෑග් වලට දානවා. මොනවද තෝරන්නේ කියලා වෙන වෙනම මම දන්නේ නැහැ. අපේ අනිත්ගේ තියෙන පැත්තට මේ එච්චර මෙහෙම කුණු ප්‍රශ්නයක් නැහැ. මොකද මෙහි දවස ගානෙම කුණු ලොරිය එනවා. එහෙ බදාදටයි ඉරිදටයි ඩ්‍රයි ගෙනියනවා. අනිත් දවස් වලට වෙට් ගෙනියනවා. වෙට් ගෙනියන දවසට ඒගොල්ලෝ මේ ප්ලාස්ටික් බෑග් එකක්වත් මේ ගෙනියන්න කියන්නේ අපි මේ කුණු ලොරියට දැම්මොත් මේගොල්ලෝ බනිනවා. දැන් අපිට කියන්නේ බෑග් එකෙන් කුණු ටික මේ ලොරියට හලලා දැන් එයාලගෙත් මේ ඒ කුණු කියන ලොරිය පැත්තේ තියෙනවා මේ අර පොර බෑග් එහෙම එල්ලලා ඒවට අර ප්ලාස්ටික් බෑග් දාන්න කියලා. මේ වෙට් කියන දවසට අපි ඩ්‍රයි දුන්නට ඒගොල්ලෝ ගන්නෙම නැහැ. එයාලා කියන්නේ ඩ්‍රයි වෙන දවසට විතරයි ඩ්‍රයි ගන්න කියලා. ඒ පැත්තේ ටිකක් එහෙම සමහර දවසක් නීති තදයි. ඒ කියන්නේ වෙට් ඩ්‍රයි එහෙම ගිනින දවස් වලට නීති තදයි. දෙකම එකට කියන දවස් තියෙනවා ඒගොල්ලෝ. එදාට නම් ඉතින් මුකුත් කියන්නේ නැහැ. මෙහි සතිය දෙක දවස් වෙට් ඇන්ඩ් ඩ්‍රයි දෙකම ඒගොල්ලෝ අරන් යනවා. මුකුත් කියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ වෙට් වෙනම දෙන්න ඩ්‍රයි වෙනම දෙන්න කියලා එහෙම කියන්නේ නැහැ මේ අය. ඉතින් මේ දැන් අපේ කලින්ගේ පැත්තට එච්චර ලොරිය ඇවිල්ලත් මිනිස්සු මේ හිස් ඉඩම් වලට කුණු වීසි කරනවා. දැන් අපේ ගෙදර මේ පිටිපස්සේ පැත්තේ ඉඩම හිස් ඉඩම. ඒ පැත්තට මිනිස්සු හරියට කුණු දාලා තියෙනවා මම දැක්කා. මම ඔයාලට මේ වීඩියෝ එක දැන් දාන්නම් මේ අපේ අනිත් ගෙදර මේ පිටිපස්සේ පැත්තට මිනිස්සු කොහොමද මේ කුණු වීසි කරලා තියෙන්නේ කියලා. මේ තමයි අපේ අනිත් ගෙදර පිටිපස්සේ ඉඩම බලන්න කුණු වීසි කරලා තියෙන හැටි මිනිස්සු. ඉතින් මේ කුණු ලොරිය ඇවිල්ලත් මිනිස්සු මේ විදියට ඉතින් කුණු වීසි කරනවා. මේ බැංගලුවර වල වැඩිපුර තියෙන්නේ මේ තට්ටු නිවාස ක්‍රමයට හැදුපු ගෙවල්නේ. ඉතින් මේ මිනිස්සුන්ට කුණු දාන තැනක් නැහැ. ඉතින් සතියකට එක දවසයි ලොරිය එන්නේ. එහෙම වුණාම ඉතින් මිනිස්සු මෙන්න මේ වගේ පාරට මේ කුණු ටික වීසි කරලා යනවා. මේ ප්‍රධාන පාරක මේ වීසි කරලා ගිහින් තියෙන්නේ. ඒ වගේම සමහරක් පැතිවල මේ දවස ගානේ කුණු ලොරිය ආවත් මිනිස්සු ගෙවල් වල නැහනේ. ගොඩක් කට්ටිය ඉතින් වැඩට යනවා. ඔය මේ තට්ටු නිවාස වල වැඩිපුරම ඉන්නේ මේ වැඩට යන මිනිස්සු. එක එක පැති වලින් ඇවිල්ලා මෙහි ගොඩක් මේ රස්සාව කරන මිනිස්සු ඉන්නවා. ඉතින් මේ මිනිස්සු වැඩට ගියාම ඉතින් කුණු ලොරියාවට කුණු දෙන්න මේ විදිහක් නැහැනේ. ඉතින් මේ මිනිස්සු මෙන්න මෙහෙම ප්‍රධාන පාරට වීසි කරලා යනවා. මං කියන්නේ මෙහෙම ප්‍රධාන පාරේ වීසි කරන්නේ නැතුව පොඩ්ඩක් මේ ඇතුළකට වගේ ගිහිල්ලා මේ ওই හිස් ඉඩම් තියෙන තැනට වීසි කරා නම් හරි කියලා. ඒකත් ඉතින් වැරදි. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැනේ. ඉතින් මේ කුණු වීසි කරන්න තැනක් නැත්නම් ඉතින් ගෙදර මේ කුණු ටික තියාගෙන ඉන්නත් බැහැනේ. ඉතින් ඒ නිසා මේ ඒ දේ තමයි ඉතින් මිනිසුන්ට කරන්න තියෙන්නේ. ඉතින් මොනා කරන්නද ඉතින් වැරදි දේ වුණත් ඉතින් මිනිස්සු අසරණයිනේ. මිනිසුන්ට කරන්න වෙනවා. මම මේ අද දැක්කා යනකොට මේ එක පැත්තක ඒ මිනිස්සු මේ ගේ ඉස්සරහා
කුණු ටික මේ තියලා ගිහින් තියෙනවා. බලන්නකො මේ තාප්පේ උඩ කුණු මේ බෑග් තියලා තියෙනවා. මේ මිනිස්සු ඉතින් එහෙම කුණු ටික තියලා තියෙනවා. මං හිතන්නේ මේ පැත්තට කුණු ලෝරිය එනවා ඇති. ඇවිල්ලා මේ බෑග් අරන් යනවා ඇති. ඒකයි මිනිස්සු මේ විදියට අර කුණු එළියෙන් තියන්නේ. ගෙවල් වල නැතුනහම එතකොට මේ ප්‍රශ්නයක් නැහැ නේ කුණු ටික එහෙම අරන් යනවනම්. ඒ ක්‍රමෙත් ඉතින් හොඳයි. අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ බැංගලෝර වල ජීවත් වෙන මිනිස්සුන්ට එදිනෙදා මුහුණ දෙන්න වෙන කුණු ප්‍රශ්න ගැන. ඉතින් අපේ ලංකාවෙත් මේ නගරබද මේ කට්ටියට මේ කුණු ප්‍රශ්නේ මේ තියෙනව නේද යාළුවනේ. ඉතින් ඔයාලගේ අදහස් මට කියන්නකෝ. ඉතින් යාළුවනේ ආයි වීඩියෝ එකකින් ඔයාලව හමු වෙමින් බලාපොරොත්තු වෙන්න මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි.